අයිබෝන් මම ඩොක්ටර් දිනේෂ් අමරසේකර මැක්ටන් කොස්මටික් සෙන්ටර්. අපි මැක්ටන් කොස්මටික් සෙන්ටර් එකේ ඔයගොල්ලෝ දැකලා ඇති අපි ගොඩාක් සෝෂල් මීඩියා වල PDO thread lift ගැන කතා කරනවා. එතකොට අපි ගොඩක් ප්‍රොසීඩියර්ස් අපේ YouTube එකෙන් Instagram එකෙන් Facebook එකෙන් අපි ගොඩක් අපේ YouTube ප්‍රසිද්ධ කරලා තියෙනවා. ලංකාවේ thread lift කරන ආයතන වලින් අපි ගොඩාක් ඉදිරියෙන් ඉන්න අපි ගොඩාක් අවුරුදු 10ක් 12ක් තිස්සේ මේ ප්‍රොසීඩියර් එක කරන ආයතනයක් වශයෙන් මම හිතුවා මේ කියන කරුණු ටික ඔබට වැදගත් වෙයි කියලා. පළවෙනියට අපි මේ ට්‍රීට්මන්ට් එක තෝරගන්නකොට අපි මූණේ කන්ටුර් එක හැඩය හදන්න, මූණේ රැලි අයින් කරන්න සහ වයසට ගිය පෙනුම නැති කරලා තරුණ පෙනුම ලබා ගන්න මේ ට්‍රීට්මන්ට් එක කරනවා. ඒතකොට මේ threads කියවහම ගොඩක් අපේ සාමාන්‍ය පොපියුලේෂන් එකට මොකද්ද මේ thread එක, ඇයි මේ එක තැනක ගණන් අඩු කියන එක ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මොකද්ද මම කරගන්න ඕනේ මේ thread එක, හරි thread එක මොකද්ද මට කියලා ප්‍රශ්න ගොඩක් ඔයගොල්ලන්ට තියෙනවා. මම අද උත්සාහ කරන්නේ මේ වීඩියෝ එකෙන් ඒ ප්‍රශ්නය නිරාකරණය කරලා දෙන්න. ඒතකොට අපි මේ පොලිඩයක්සෝන් කියන මේ PDO කියන පොලිඩයක්සෝන් කියන එක මේ thread එක සාමාන්‍යයෙන් හැම ඇතුළේදී දී වෙන ගමන් හැම කොලෙජන් තන්තු නිෂ්පාදනය කරනවා. ඒතකොට කොලෙජන් තන්තු නිෂ්පාදනය කරනකොට මේක මූණ ලිෆ්ට් වෙනවා, ටයිට් වෙනවා. ඒතකොට මේකේදී අපි පාවිච්චි කරන threads වර්ග ප්‍රධාන වශයෙන් කැටගරි දෙකක් තියෙනවා, lifting and tightening කියලා. lifting කරන thread එක සාමාන්‍ය ටිකක් ඝනකමයි. ඒකේ දැති ඔය කියනවා කොක්ස් කියලා. ටයිට්නින් කරන thread එක එච්චර ඝනකම නැහැ. සියුම් thread එකක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ටයිට්නින් ප්‍රොසීජර් එක ගන්න threads ප්‍රමාණය වැඩි. ඒකට දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ threads එක ගණන් වලට තියෙන්නේ කියලා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අපි මේ threads තෝරගන්නකොට ඔයාගේ ස්කින් එක දිහා බලලා තමයි අපි ඔයාට ගැලපෙන thread එක මොකක්ද කියලා තේරුම් ගන්න. එතකොට සාමාන්‍ය මූණේ රැලි ගතිය ඇවිල්ලා තියෙනවා නම්, ස්මයිල් ඇවිල්ලා තියෙනවා නම්, ජෝ ලයින් ඇවිල්ලා තියෙනවා නම්, ජෝස් වගේ දෙපැත්තට ඇවිල්ලා තියෙනවා නම් අපි දන්නවා ඒක ස්කින් එක ලිෆ්ට් කරන්න ඕනේ කියලා. ඒකට ලිෆ්ට් කරනකොට අපි සාමාන්‍යයෙන් ඝනකම කොක්ස් වර්ගයේ thread එකක් පාවිච්චි කරනවා නේ. ඒ thread එකේදී පුළුවන් අපිට එවලෙම ඉම්ප්‍රූව්මන්ට් එකක් ලබා දෙන්න. සාමාන්‍යයෙන් ඔබගේ හැම ඇතුලේ මේද තට්ටුවේ ඝනකම වැඩි නම් හැම ටිකක් බර ස්කින් එකක් නම් අපි කියනවා thick skin එකක් කියලා. thick skin එකේදී අපි පාවිච්චි කරන ටිකක් ඝනකම thread එකක්. ඊට පස්සේ හැම සියුම් හැමක් නම් තුනී හැමක් නම් අපි පාවිච්චි කරන්නේ thin thread එකක්. ඒතකොට thread එකේ gauge එක කියන එක වැඩි නැත්නම් ඝනකම අඩු thread එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ ආකාරයට වෛද්‍යවරයා තීරණය කරනවා ඔයාට සුදුසුම වඩාත්ම ගැළපෙන thread එක මොකක්ද කියලා. ඊට පස්සේ ගත්තාම thread සංඛ්‍යාව මොකක්ද කියන එක. thread සංඛ්‍යාව සමහරවිට අපි ගොඩක් අය ක්ලයන්ට්ස් අහනවා මට thread එකකින් මේ ප්‍රොසීඩියර් කරන්න බැරිද කියලා. thread එකකින් කරන්න පුළුවන් ප්‍රොසීඩියර්ස් තියෙනවා, thread 10කින් කරන්න පුළුවන් ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඒතකොට ඒ තීරණය වෙන්නේ අපි කරන්නේ ප්‍රොසීඩියර් අපි දෙන්න ක්ලයන්ට් බලාපොරොත්තු වෙන ඉම්ප්‍රූව්මන්ට් එක මොකක්ද, එයාගේ වයස කීයද, එයාගේ හැම බර කොච්චර තියෙනවද, ඝනකම හැමකද, තුනී හැමකද කියන එක මත අපි තීරණය කරනවා thread සංඛ්‍යාව මොකක්ද කියලා. ඊපස්සේ සංඛ්‍යාව තීරණය කරාට පස්සේ අපි තීරණය කරන්න ඕනේ දාන්න ඕනේ වෙක්ටර් එක මොකක්ද කියලා. වෙක්ටර් එක කියන්නේ දාන්න ඕනේ දිශාව මොකක්ද කියලා. සාමාන්‍ය ස්මයිල් ලයින් නම් මේ ඩිරෙක්ෂන් එකට දාන්න ඕනේ. ජෝ ලයින් ගන්නවා නම් මේ ඩිරෙක්ෂන් එකට දානවා. ඊට පස්සේ ජෝ ලයින් ගොඩාක් ෂාප් කරනවා නම් මේ ඩිරෙක්ෂන් එකට දාන්න පුළුවන්. ඒ වගේ එක එක වෙක්ටර්ස් කියලා තියෙනවා. එහෙම දාන්න ඕනේ. එතකොට සමහර ලාට අපිට විශේෂ ක්‍රමානුගමනය කරන්න වෙනවා. එක එක්කෙනාගේ තත්ත්වයන් මත. ඒ අනුව තමයි ඔය threads වල thread lift එක price එක අවසාන වශයෙන් අපිට ගෙවන්න සිදුවෙන මිල තීරණය වෙන්නේ ඔය threads වර්ගයේ සංඛ්‍යාව මොන වගේ උපක්‍රමද අපි පාවිච්චි කරන කාරණය මත ඔය thread lift එකේ අවසාන මිල තීරණය වෙනවා. එතකොට ඔබට දැන් තේරෙනවා ඇති ඇයි අපිට හරියටම thread lift එකට මිල කීයද ડોක්ටර් කියලා අහපුවාම කියන්න බැරි කාරණාව. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ හොට්ලයින් වලට කතා කරන්න පුළුවන්, අපේ කෝල් සෙන්ටර් එකට කතා කරන්න පුළුවන්. අපේ ආයතනයේ කොළඹ 7 මැක්ටන් කොස්මටික් සෙන්ටර් එක අලුත් ලොකේෂන් එක තියෙන්නේ. ඔබට ඇවිල්ලා මේ ට්‍රීට්මන්ට් එක අපෙන් කරගන්න පුළුවන්. ස්තුතියි.